මේ චතුව මේ මෙනු එකේ තියෙන කෑම සිලෙක්ට් කරපන්. නෑ බං මේ කණ්ණාඩියේ දුර පේන කණ්ණාඩිය. මට ළඟ පේන්නෙත් නෑනේ බං. ළඟ පේන කණ්ණාඩිය ගෙනාවේ නෑ. මේකේ තියෙන ඒවා පේන්නේ නෑ බං. උඹ ඕන එක සිලෙක්ට් කරලා කියහන්කෝ. අයියෝ බං මොකද්ද බං උඹ? මේ චතුව උඹ ලයිසන් එක හදාගත්තද? ලයිසන් එකද? ලයිසන් එක ගන්න නම් ආසයි. මේ ඒ වුණාට බං මට දුර පේන්නෙත් නෑ ළඟ පේන්නෙත් නෑනේ. ඒ හින්දා ලයිසන් එක කියන්නේ මට හීනයක් බං. මේ චතුව මොකෝ හරි ප්‍රොපෝසල් එකට උනේ? මනමාලේ ආවද? ඇයි බං යාළුවෝ මීට් උනහම මේ වගේ දුක හිතන කතා අහන්නේ? ඒ ප්‍රොපෝසල් එකත් හරි ගියේ නෑ බං. මමත් කැමති. අපේ ගෙදර අයත් කැමති. ඒ වුණාට මනමාලේ මාව දැක්ක ගමන් කියපිය මේ කණ්ණාඩි පොළඟිව නම් මට කසාද බඳින්න බෑ කියලා. මෙදා පාරත් ඒ ප්‍රොපෝසල් එකත් ඉවරයි බං. මගේ මේ ඇස් පේන්නේ නැති එකෙන් හින්දා මට මගුලක් හරියන එකකුත් නෑ බං. කවුරු නැද්ද? කවුරු නැද්ද? කවුරු නැද්ද? ඉන්නවා බං ඉන්නවා මේ ඉන්නේ බං මෙතන. ඇයි මොකද? චුට්ටක් මට මේ උණු ඒවා බොන්න අමාරුයි බං. මේ කණ්ණාඩියේ මීදුම බැඳෙනවනේ. දැන් හරි. අනේ මගේ අර කණ්ණාඩියද බං? අයියෝ බං ඒක බල්ලෝ කෑවා බං. ඒක පැත්තම්ම කාලානේ. අන්තිමට බං ඒක විසික් කරලා දැම්මා. මේ 25 වෙනි කණ්ණාඩියේ බං. මේකටත් රුපියල් 60000ක් විතර ගියා. මට දැන් කණ්ණාඩි වලට මේ යන්නේ නැති බං ලක්ෂ ගාණක්. මොනව කරන්නද? නොදා ඉන්න බෑනේ බං. ෆොටෝ ගහනවද? අනේ මාවත් ගනින්කෝ. කණ්ණාඩි උඹට හොඳ නෑ බං මේ බෙහෙත් කණ්ණාඩි. අයියෝ බං ඉතින් උඹට මේ කණ්ණාඩි දුන්නාම මම මොකද්ද දාන්නේ බං? අනේ මට පේන්නේ නෑ. අයියෝ චතු මූණ නිකන් ගොරකල එල්ල කරන්නේ දු හිනාවේ අනේ hina වෙන්න බෑ බං මගේ කණ්ණාඩි උඹලා ගාවනේ. ඕ ෆැෂන් වලට දාන කණ්ණාඩි නෙවෙයි බං බෙහෙත් කණ්ණාඩි. උඹලගේ ඔළුව රිදෙයි ඕක දාගෙන. හරි කමන්නේ උඹලා ඕවා දාලා ෆොටෝ ගහලා ඊට පස්සේ මට දිහන්කෝ මගේ තනි ෆොටෝ එකක් ගන්න. තියාගනි උඹේ මහලුකු බෙහෙත් කණ්ණාඩි. ඉතින් උඹලගේ හොඳටනේ කිව්වේ මේ බෙහෙත් කණ්ණාඩි. දැන් ගනි මට පේනවා.